කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා සියදිවි නසාගත්තාද ඔහුව සියදිවි නසා ගන්න තැනට පත් කරාද කියන කාරණය සම්බන්ධයෙන් අපටත් මේ රටේ ජනතාවටත් ලොකු සැකයක් ප්‍රශ්නයක් තියෙනවා. අපට දැනට ලැබෙමින් තියෙන ආරංචි වලට අනුව මේ කපිල චන්ද්‍රසේන මහතාට අප ලබා දීම සම්බන්ධයෙන් කිසිදු අයථා ක්‍රියාවක් සිදු වී නැහැ. එහෙමනම් කොහොමද රංග දිසානායකගේ අල්ලස් කොමිසම ගිහිල්ලා අධිකරණයේ මෙවැනි ඉල්ලීමක් කරේ කියන කාරණය සම්බන්ධයෙන් විමර්ශනයක් කළා. මෙහි සත්‍යාසත්‍යතාවය මේ රටේ ජනතාවට දැනගන්න සැලැස්වීම වගකීමක් සහ යුතුයකමක් වෙනවා මේ රටේ නීතිය රකින්න සියලුම දෙනාගේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතාට එරෙහිව පුද්ගලයෙක් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරා. ඒ මේ කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයා. ඔහු ඒ දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කරමින් කිව්වේ මීට කලින් නඩුවක රංග දිසානායක ගෙන්නලා ප්‍රශ්න කළා. ඊට පස්සේ එල්ලිලා මැරිච්ච පුද්ගලයෙක්ගේ නම සඳහන් කළා. ඒ ආකාරයටම එල්ලිලා මැරෙන්න සියදිවි නසා ගන්න සලස්වනවා කියන තර්ජනය කරා කියන ප්‍රකාශය කරේ. ඒ විතරක් නෙමෙයි, එසේ තර්ජනය කළා, මරණ තර්ජන කළා තමන්ගෙන් මේ රටේ හිටපු ජනාධිපතිවරයාගේ ඔහුගේ පුතාගේත් නම් ලියවගෙන ඒ ප්‍රකාශයට අත්සන් ගත්තා කියලා ඔහු අධිකරණයට දිවුරුම් ප්‍රකාශකින් දැනුම් දුන්නා. හැබැයි මේ රංග දිසානායකට විරුද්ධව මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි දකිනවා මේ රටේ නීතිය දැන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කිසිම කෙනෙක්ට ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තියෙනවා. ගල්අඟුරු වංචාව ගැන පැමිණිලි කරාට ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම භාණ්ඩාගාරයේ හොරකම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊටාම නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරනවා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන්. මේ රංග දිසානායක ගැනත් අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයෙක් කියලා එහි හිටපු මහලේකම් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මහලේකම් නන්දන ගුණතිලක මහතා ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයට විරුද්ධව කිසිදු පියවරක් ගත්තේ නැහැ. නමුත් ටික කාලයකට පස්සේ නන්දන ගුණතිලක මහතා අභිරහස් ආකාරයෙන් මිය ගියා. ඉතින් දැන් රංග දිසානායකට විරුද්ධව පුද්ගලයෙක් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඒ පැමිණිල්ලක් කරලා තියෙද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් නිහඬව ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරු 30 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් එක් අයෙක් සභාපති. සභාපති කියන්නේ මේ රටේ ඊටාම කීර්තිමත් විනිසුරුවෙකුව හිටි ඉද්දවෙල මහතා. ඒ වගේම තව එහි කොමසාරිස්වරයෙක් හැටියට ඉන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ ඊටාම හොඳ නමක් කීර්ති නාමයක් දිනාගෙන හිටපු නිලධාරියෙක්, විශ්‍රාමික නිලධාරියෙක්. ඉතින් මේ ආකාරයට මෙවැනි නිලධාරීන්ගෙන් සැදුම්ලත් මේ
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එහි කොමසාරිස්වරුන් රංග දිසානායකට විරුද්ධව කටයුතු නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මොකද මේ ආයතනය නිර්මාණය කරේ මේ රටේ සියලු දූෂණ ක්‍රියා සහ අල්ලස් ගැනීම මැඩ පවත්වන්න විශාල බලයක් දීලා හැදුවේ. මම මේක නිතර කියන කතාවක්. දේවාලයක් වගේ තැනක් තමයි පාර්ලිමේන්තුවේ මගේ දකුණු පැත්තේ ඉන්න උදයගම්මන්පිල මහතාත් වම් පැත්තේ ඉන්න දුමින්ද දිසානායක මහතාත් මමත් අපි තිදෙනාම මේට පක්ෂව ඡන්දෙ දුන්නා ඒ අවස්ථාවේ. මේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙතරම් බලගතු ආයතනයක් පිහිටවීම සම්බන්ධයෙන් අභ්‍යන්තරයෙන්ම යම් සමහර පුද්ගලයන් ප්‍රශ්න කරා මෙතරම් බලයක් ඇයි මෙවැනි ආයතනයකට දෙන්නේ කියලා. හැබැයි ඒ අවස්ථාවේදී අපි සියලු දෙනා විශ්වාස කරා මේ රටේ දූෂණය මැඩලන්න ඕනේ, මේ රට ඉදිරියට යන්න ඕනේ කියලා. ඒක නිසා අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ දූෂිත පුද්ගලයන්ගේ අතට මෙවැනි පාරිශුද්ධ ආයතනයක පාලනය පත්විය යුතුයි කියන කාරණය. දැන් අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුනි සභාපතිතුමනි ඔබලාගේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට විරුද්ධව ඊටාම භයානක පැමිණිල්ලක් තියෙනවා නීතිය අවභාවිතා කිරීම සම්බන්ධයෙන්. ඔහුම කියලා තියෙන ආකාරයට ඔහු එක් පුද්ගලයෙක්ට එල්ලිලා මැරෙන්න සලස්වලා තියෙනවා. දෙවැනි පුද්ගලයාට තර්ජනය කරා. ඒ තර්ජනය කරපු ආකාරයටම එල්ලී මැරීමක් සිදු වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ ඇයි ඔබ නිහඬ ඔබ පාලනය කරන්නේ රාජ්‍ය ආයතනයක් මේ රටේ නීතිය රැක ගැනීමට තියෙන ආයතනයක්. සාමාන්‍යයෙන් විනිශ්චයකාරවරයෙක්ට මෙවැනි චෝදනාවක් එල්ල වුණොත් වහාම ඔහුගේ වැඩතහනම් කළා ඔහුට විරුද්ධව පරීක්ෂණ පවත්වනවා. හැබැයි අර්ධ අධිකරණමය බලයක් ඇති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද වනතෙක් මේ කාරණය සම්බන්ධයෙන් නිහඬ ඇයි? මේක මේ රටේ ජනතාවට තියෙන ප්‍රශ්නයක්. මේ රටේ නීතිය වල් වැදෙන්න ඇරලා ඔබතුමන්ලා බලාගෙන ඉන්නවද? මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණ ඉටු කරන්න තියෙන ආයතනයක් මේ විදිහට විනාශ වෙන්න කඩා දාන්න ඔබතුමන්ලා කටයුතු කරනවද? ඊටාම කනගාටුවෙන් උනත් කියන්න ඕනේ මේ වන විට ඒ දේවාලයක් වගේ හදපු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගැන මේ රටේ ජනතාවගේ විශ්වාසය ඉතා ශීඝ්‍ර ආකාරයෙන් බිඳමින් පවතිනවා. ඔබතුමන්ලා වහාම මේ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන ක්‍රියාත්මක නොවුනොත් මින් ඉදිරියට කිසිම පුද්ගලයෙක් මේ ස්ථානය විශ්වාස කළා පැමිණිල්ලක්වත් දාන්න පැමිණෙන්නේ නැති වෙන තැනට පත් වෙයි කියන බය අපිට තියෙනවා මේ රටට ආදරය කරන පුද්ගලයන් හැටියට. ඒක නිසා වහාම රංග දිසානායකගේ වැඩතහනම් කළා ඔහුට එරෙහිව තියෙන මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා මේ රටේ ජනතාවට ඇත්ත తත්වය පහදා දෙන්න කියන කාරණය පළමුව අපි ඉල්ලා සිටිනවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්තුමන්ලගේ. ඒ වගේම තව කාරණයක් ඒක තමයි මේ රටේ සිදුවෙන හොරකම. ඊටාම නිර්ලජ්ජිතාකාරයෙන් මේ රටේ සොරකම් සිදුවෙමින් තියෙනවා. මේ රටේ දේශපාලනඥයින්ට හොරකම් ගැන අතීතයේ ඉඳන් චෝදනා කරා. අපි දන්නවා ෆීලික්ස් ඩයස් පණ්ඩාරනායක මැතිතුමාට ඒ කාලේ ගෙදර කුකුල් කොටුවේ කුකුලන්ට පරිප්පු දෙනවා කියලා චෝදනාවක් ආවා ඒ කාලේ හැටියට. හැබැයි ඒක සම්පූර්ණ අසත්‍යයක් කියලා පස්සේ ඔප්පු වුණා. ඒ වගේම ගාමිණී දිසානායක කියන ඒ මහවැලි ව්‍යාපාරයේ ආරම්භ කරන්න දායක වුණු ශ්‍රේෂ්ඨ දේශපාලනඥයාට විරුද්ධව ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්තා කියලා චෝදනාවක් මේ රටේ ජනතාව අතරින් ආවා. හැබැයි අපිට අද වෙනකල්
ඒ ඔස්ට්‍රේලියාවේ ඇපල් වතු පේන්න නැහැ. ඒ වගේම ලලිත් ඇතුළත් මුදලි මහතාට නැව් ගත්තා කියලා චෝදනාවක් ආවා. හැබැයි ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා මිය ගියාට පස්සේ ඔප්පු වුණා ඔහු සතුව කිසිම නැවක් ඔහු සන්තකයේ නොතිබුණු බව. හැමදාම දේශපාලනඥයින්ට මේ වගේ බොරු චෝදනා නැගමින් ආවා. හැබැයි එක සමානත්වයක් තියෙනවා මේ සියලු චෝදනාවල තියුනේ ඒ චෝදනා ඔප්පු කළ හැකි සාක්ෂි සාධක නැති හුදෙක් මනසේ සැකයක් ගොඩ නැගෙන ආකාරයේ චෝදනා පමණක් වීම. හැබැයි ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට රට පාලනය කරන නායකයින්ට සාක්ෂි සාධක ඇතුව ඔප්පු කළ හැකි චෝදනා නැගෙමින් පවතිනවා. කන්ටේනර් 323ක් පිට කිරීමේ චෝදනාවේ ඉඳලා ගල්ලංගුරු හොරකමේ ඉඳලා භාණ්ඩාගාරයේ මුදල් මංකොල්ලේ ඉඳලා මේ සියල්ල සාක්ෂි සාධක ඇතුව ඔප්පු කරන්න පුළුවන් හොරකම් මේ රටේ සිදු කරමින් පවතිනවා. ගල්ලංගුරු හොරකම වහන්න උත්සාහ දරලා අන්තිමට ඒ සම්බන්ධයෙන් බේරෙන්නම බැරි තැන කොමිෂන් සභාවක් පත් කරා. අද දිනේ නිල වශයෙන් ඩී.වී. චානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගිහිල්ලා ඒ කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනු කරනවා නිල වශයෙන්. ඉතින් අපි විශ්වාස කරනවා ඒ කොමිෂන් සභාවෙන් මේ රටට මේ ගල්ලංගුරු හොරකමේ ඇත්ත තත්ත්වය ඔප්පු කළා පෙන්නලා දෙයි කියලා. නමුත් මෙවැනි හොරකම් කරන ගමන් රට වෙනුවෙන් කිසිවක් නොකරන රටේ සංවර්ධනයට අවුරුද්දකුත් මාස 8ක කාලයක් තිස්සේ කිසිදු දායකත්වයක් නොදක්වපු මේ රටේ අලුතෙන් පාලමක් පාරක් බෝක්කුවක් හදපු නැති රටට අලුතෙන් ඩොලර් එකක් එන්න කිසිම ව්‍යාපෘතියක් ගොඩනගපු නැති මේ ආණ්ඩුව මේ රට විනාශ කරමින් ඉන්නවා. මේ ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණට හැමදාම පුරුද්ද තියුනේ හොරකම් කරලා බැංකු මංකොල්ල කාලා ගෙදරවල් වල තිච්ච බත් මුට්ටි හොරකම් කරලා බෙල්ලි කපලා වැටේ ගහලා දේශපාලනය කිරීමේ පළපුරුද්ද එවැනි පුද්ගලයන් රැසකට මේ රටේ ජනතාව ආණ්ඩු බලය ලබා දීලා ගිය සතියේ අපි දැක්කා බෙල්ල කපලා වැටේ ගැහිමත් රටේ නැවත පටන් ගැනීමක් වෙලා තියෙනවා. ඒක නිසා මේ ආණ්ඩුවට ඡන්දෙ දීලා පසුතැවෙන ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා මේ ආණ්ඩුවට විරුද්ධව නැගී හිටින්න කාලය ඇවිල්ලා තියෙනවා. ප්‍රමාද වුණොත් ඔබටත් ඔබගේ අනාගත පරපුරටත් රටක් ඉතුරු වෙන්නේ නැහැ කියන කාරණය ප්‍රකාශ කර සිටිනවා. ලක්තිරණ පුවතකට එහාගේ රට ගැන කැක්කුමක්